හරි ළමයි ඊළඟට අපි කතා කරන්නේ ජලය ආශ්‍රිතව තියෙන සියලුම ප්‍රැක්ටිකල් සම්බන්ධයි. එතකොට අර මම නැවත නැවත කියනවා. එතකොට අපි මේ ප්‍රැක්ටිකල් එකේදී ළමයි සම්පූර්ණ ජලය ආශ්‍රිත තියෙන ප්‍රැක්ටිකල් ටික කතා කරනවා. එතනින් ඔයාලට එකක් දෙකක් කිහිපයක් එන්න පුළුවන්. හරිද? ඒතර මේ සම්පූර්ණ ප්‍රැක්ටිකල් ඔක්කොම එන්නේ නැහැ. මගේ ප්‍රැක්ටිකල් කරන්න පහසුව සඳහා අපි ඔක්කොම එකට කතා කරනවා. හරිනේ? හරි. එතකොට මේ අපි ප්‍රැක්ටිකල් එක වීඩියෝ එකක ප්‍රැක්ටිකල් ගොඩාක් තියෙනවා. හරිද? හරි. එතකොට ජලය ආශ්‍රිත පරීක්ෂණයක් කිව්වොත් එimhe ඉස්සලම මෙන්න මේ වගේ ජල බඳුනක් මම ගත්තා. මේ ජල බඳුන බැලු බැලමටම නිකන් අපවිත්‍ර වුණ ජල බඳුනක් වගේනේ. හරි. එතකොට ළමයි මේකේදී අපි පරීක්ෂා කරන්නේ ජලයේ පරාමිතීන් පිළිබඳව. හරිද? අපි ජලයේ උෂ්ණත්වය පරීක්ෂා කරනවා, ජලයේ pH අගය පරීක්ෂා කරනවා, ඊට පස්සේ ජලයේ තියෙන ඝන ද්‍රව ප්‍රමාණය පරීක්ෂා කරනවා, අවලම්බිත ඝන ද්‍රව ප්‍රමාණය පරීක්ෂා කරනවා. හරි. මේ දේවල් පිළිබඳ පරීක්ෂා කිරීම තමයි මේ ප්‍රැක්ටිකල් එකේදී අපි කරන්නේ. හරිනේ. එතකොට ළමයි ඉස්සෙල්ලම ගත්තොත් මෙන්න මෙහෙම ජල බඳුනක් දීලා තිබ්බොත් මේ ජල බඳුනෙන් අපි ජල නියදි ලබා ගන්න ඕනේ. හරි? ජල නියදි ලබා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේ වගේ ජල මේක අපි සලකනවා ජල ප්‍රභවයක් විදිහට. මේ ජල ප්‍රභවයකින් ජල නියදි ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම ජල නියදි ලබා ගැනීමේදී අපි භාවිතා කරනවා අර අඳුරු පැහැති බෝතල්. දැන් මම මේ අවස්ථාවේදී භාවිතා කරන්නේ විනිවිද පෙරන බෝතල්. විනිවිද පෙරන බෝතලුත් ගැටලුවක් නැහැ. හැබැයි මේ ජල නියදි ලබා ගත්තට පස්සේ මේක ආවරණය කරන්න ඕනේ ඇලුමිනියම් ෆොයිල් එකකින්. ඇලුමිනියම් කවර තියෙන්නේ. ඒකෙන් ආවරණය කරන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ වගේ අඳුරු පැහැති බෝතල් අපි සලකමු අඳුරු පැහැති බෝතල් කියලා. අඳුරු පැහැති බෝතල් තුනක් අපි ලබා ගන්නවා. හරිද? අඳුරු පැහැති බෝතල් තුනක් ලබා ගන්නවා. මොකද ජල නියදි තුනක් ලබා ගැනීම සඳහා. හරි? එතකොට මේ තුන ඇයි අපි යොදාගන්නේ? මේකෙදි ළමයි විවිධ ගැඹුරුවල් වලින් තමයි අපි පරාමිතීන් ලබා ගන්න. හරිනේ? හරි. අපි බලමු ඉස්සෙල්ලාම ජල නියදයක් කොහොමද ලබා ගන්න කියලා හරි විදිහට. ඉස්සෙල්ලාම ළමයි මෙන්න මේ ජල නියදියේ හරි ජල නියදියේ මතු පිට ස්තරයෙන් ඉස්සෙල්ලාම ජල නියදයක් ලබා ගන්නවා. ඒ ලබා ගන්නකොට මේ ජලය ලොකුවට කැළපීමකින් රහිතව තමයි මෙන්න එහෙම ලබා ගන්න. ලබාගෙන මේ ජල නියදියේ දිම ජල නියදිය ඇතුළේ තියෙනකොටම මූඩිය සවි කිරීම කරන්නේ ජල නියදියත් එක්ක. උඩට අරගෙන මූඩිය සවි කරන්නේ නෑ. ඔය දැන් ඔය ඩිසෝල්ඩ් ඔක්සිජන් ප්‍රමාණය ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය හැම මනිනවා නම් අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. සහ ජල නියදියක් ගන්නකොට මෙන්න මේ වගේ ජල නියදිය ලබා ගන්න ඕනේ. ඉස්සලා මතු පිට ස්තරයෙන් ලබා ගත්තා. ඊළඟ අවස්ථාවේදී ලබා ගන්න ළමයි මේ අතරමැදි ස්ථානයේ. ඒ අවස්ථාවේදීත් මෙහෙම ජල නියදය අරගෙන අපි ඇතුළදීම තමයි මූඩිය වහගන්නේ. හරිද? මෙන්න මේ විදිහට මූඩිය වහගෙන ගන්නවා ජල නියදිය උඩට. හරිද? ඔන්න ජල නියදිය දෙකක් අපි ලබා ගත්තා. ඊළඟට තුන්වෙනි නියදිය විදිහට ළමයි ඒත් ඒ විදිහටම තමයි මේ ඊළඟ බෝතලේ අරගෙන හරි දැන් මේ විනිද පේන බෝතල් ලබා ගන්නවා නම් මම කිව්වා මේවා අනිවාර්යෙන් මුලට ගත්ත ගමන් ළමයි මේ ආවරණය කරන්න ඕනේ. හරිද? කවර් කරන්න ඕනේ අර ඇලුමිනියම් පටලයකින් ආවරණය කරන්න ඕනේ. හරි? ඊට පස්සේ ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී ඒත් එහෙම තමයි. හරි? ඒත් ඒ විදිහටම ජල නියදිය ලබා ගන්නවා. ඉතලා මෙහෙම ගිහිල්ලා යට ගැඹුරෙන් මේ විදිහට ජල නියදිය ලබා ගන්නවා. එතකොට ඒකෙදිම ඇතුළෙදිම මූඩියත් වහ ගන්නවා. හරිනේ? ඔන්න ජල නියදිය එකතු කරන විදිහ තමයි ඔය අපි කතා කරේ. හරි? ජල නියදිය එක්ස්ප්‍රෙස් කරන විදිහ. හරි. ඔන්න අපි සපයාගත්ත ජල නියදි තුනක් මෙන්න මේ ජල නියදිය වලට අදාළව පරීක්ෂණ තමයි ඊළඟට කරන්න තියෙන්නේ. හරිනේ? දැන් මේක පොඩ්ඩක් ඉවත් කරලා මම තියාගන්නම්. පස්සේ ඕන වෙනවරු ගන්නවා. ඊට පස්සේ දැන් මෙන්න මේ ලබාගත් ජල නියදි වල හරි අඳුරු පැහැති බෝතල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අඳුරු පැහැති බෝතල් ලබා ගන්න ඕනේ. නැත්නම් මේ ඊළඟ බෝතල් ලබා ගන්න ඕනේ. හරිනේ? එතකොට මේ විදිහට ළමයි හරි විදිහට නම් දවසේ කාල 3කදී ජල නියදි ගැඹුරෙන් මතු පිටෙන් සහ මැදෙන් යන විදිහට
අවස්ථා තුනකදී ලබා ගන්න. එතකොට ඔක්කොම නීති ප්‍රමාණය 9ක් විදිහට ගන්නවා. හරිනේ. ඊට පස්සේ මෙන්න මේ නියදී ලබාගත් විගසම හරිද? ලබාගත් හැකි ඉක්මනින්ම ඉස්සල්ලාම පරීක්ෂා කරන්න ඕනේ මෙන්න මේ ජලයේ උෂ්ණත්වය. හරිද? උෂ්ණත්වය පරීක්ෂා කරන්න මම යොදා ගන්නවා මෙහෙම උෂ්ණත්වමානයක්. ඔයාලට තියෙන්න පුළුවන් ඩිජිටල් උෂ්ණත්වමානයක් තියෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හරිනේ. උෂ්ණත්වමානය අරගෙන මේ ජල නියදියේ මෙහෙමම ගිල්ලලා බලන්න පුළුවන් උෂ්ණත්වය කොච්චරද කියලා. හරිද? මේකට අදාළව නම් උෂ්ණත්වය එනවා 26යි 26ක් වගේ එනවා. හරිනේ? හරි. ඊට පස්සේ නම් උෂ්ණත්වය ඒකෙදි සටහන් කරන්න පුළුවන් ඒ ජල නියදියට අදාළ. ඊට පස්සේ ඊළඟ ජල නියදියේ මෙන්න මේ විදිහටම උෂ්ණත්වය නිරීක්ෂණය කරනවා. උෂ්ණත්වය අදාළ විදිහට බලන්න පුළුවන්. හරි? ඒත් වෙන ගාන දානවා. දැන් සාමාන්‍ය ජලය ගත්තොත් නම් ජලයේ තියෙන පෘෂ්ඨය අනුව විවිධ උෂ්ණත්වයවල් පෙන්නනවා. හරිද? ඒ නිසා තමයි අපි ගැඹුරෙන් සහ මේ ගැඹුරෙන් මැද ස්ථානයෙන් සහ මතු පිටින් යන විදිහට ජල නියදි ලබා ගත්තේ. හරිනේ? එහෙනම් ඔය විදිහට තමයි ජල නියදි වල උෂ්ණත්ව පරීක්ෂණය කරන්නේ. හරිනේ? එහෙනම් ඔයාලට එහෙනම් එක ප්‍රැක්ටිකල් එකක් වෙන්න පුළුවන්. ජල නියදි ලබාගෙන උෂ්ණත්වය පරීක්ෂා කිරීම සම්බන්ධව. හරිනේ? හරි. ඊට පස්සේ මෙන්න මේ ජල නියදියේ ළමයි අපි මේකටම සම්බන්ධ කරගමු. ඊළඟට බලන්න ඕනේ ජලයට අදාළව සිදු කරන අනෙකුත් පරීක්ෂණ. හරිද? එතකොට මෙන්න මෙතන තියෙනවා ළමයි. මෙන්න තියෙනවා pH මීටරය. pH මීටරය තියෙනවා. එතන මෙන්න මේ pH මීටරය ගත්තොත් ළමයි මේ pH මීටරයෙන් මනින්නේ මොනවද? pH අගේ මනින්නේ. ඒතර ජලයේ pH අගේ මොකක් හරි ද්‍රාවණයක pH අගේ මනින්න පුළුවන්. ජලයේ pH අගේ මනින්න පුළුවන්. ඊට පස්සේ මොකයිද අපේ කිරිවල pH අගේ මනින්න පුළුවන් නේ. තව මොකක් හරි පල්ප් එක pH අගේ මනින්න පුළුවන්. හරි? මේව තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රධාන විදිහට පොඩි ස්විච් බටන් දෙකක් තියෙනවා. එකක් on off switch එක on කරාම මේ විදිහට on විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා cal කියලා එකක්. calculation වලට යොදා ගන්න. හරිනේ? ඒක calculation කියන්නේ ළමයි මේක ඉස්සල්ලාම pH අගේ මොකක් හරි ද්‍රාවණයක මනින්න කලින් හරි මොකක් හරි ද්‍රාවණයක මනින්න කලින් නිවැරදි කර ගැනීමක් කරන්න ඕනේ pH අගේ. ඒක නිසා තමයි අපි ගණනය කිරීමක් නැත්නම් මේ calculation එකක් කරන්නේ. හරි? ඒක කරන්න අපිට අපි භාවිතා කරනවා මේකට මෙන්න මේ විදිහේ ස්වාරක්ෂක ද්‍රාවණ. හරි? ස්වාරක්ෂණ ද්‍රාවණ pH ස්වාරක්ෂණ ද්‍රාවණ මේ pH අගේ 4.01 වෙන ස්වාරක්ෂක ද්‍රාවණ තියෙනවා. 6.8යි 6යි වෙන ස්වාරක්ෂක ද්‍රාවණ තියෙනවා. ඒ වගේම 9.1.8 වගේ වෙන ස්වාරක්ෂක ද්‍රාවණ තියෙනවා. හරි? මෙන්න මේ විදිහට ද්‍රාවණයක් අරගෙන මේ ද්‍රාවණ තුන හරි අපි දිය කර ගැනීමක් කරන්න ඕනේ ජලය මේ අදාළ ප්‍රමාණයට දාලා. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ ජලය මිලිලීටර් 250කට මේ පැකට් එකක් දාලා හොඳට මික්ස් කරනවා. මික්ස් කරලා අපි හදා ගන්නවා ස්වාරක්ෂක ද්‍රාවණ. එතකොට මේ ස්වාරක්ෂක ද්‍රාවණ වල අනිවාර්යයෙන්ම pH අගය මෙන්න මේකේ සටහන් වන pH අගය වලම තමයි. හරිනේ? හරි. එතකොට එහෙනම් මෙන්න මෙහෙම සකස් කරගත්ත pH ස්වාරක්ෂක ද්‍රාවණ ටිකක් මෙන්න මෙහෙම මම හදාගෙන තියෙනවා කලින්ම. මෙතන තියෙනවා 9.1.8 ස්වාරක්ෂක ද්‍රාවණය. මෙතන තියෙනවා මෙතන තියෙනවා 6.8.6 ස්වාරක්ෂක ද්‍රාවණය. මෙතන තියෙනවා මෙතන තියෙනවා 4.01 ස්වාරක්ෂක ද්‍රාවණය තියෙනවා. හරිනේ? හරි. එතකොට අපි ඉස්සෙල්ලම කරන දේ තමයි මෙන්න මේ pH මීටරයෙන් pH පරීක්ෂා කරන්න කලින් මෙන්න මේ ජල නියදි වල pH අගය මේ pH මීටරේ අංක ශෝධනය කරන්න ඕනේ. අංක ශෝධනය කරන්නේ මෙන්න මේ ස්වාරක්ෂක ද්‍රාවණ යොදාගෙන අපි බලමු කොහොමද අංක ශෝධනය කරන්නේ කියලා. මෙන්න එහෙම ස්වාරක්ෂක ද්‍රාවණ ටික අපි මේ අතර ගන්නවා. සාමාන්‍ය මේ මිලිලීටර් 250 හරි මිලිලීටර් 100 මේකක් ගත්තා නම් ඇති ඈ. ඒ කියන්නේ මේ බඳුනක් ගත්තා නම් මේක දිය කරගෙන දාගෙන අපිට තියා ගන්න පුළුවන්. හරි? හරි. එතකොට ඉස්සරම තමයි pH මීටරය අරගෙන හරි අපිට පොඩක්
ආශ්‍රිත ජලය තියෙනවා. ආශ්‍රිත ජලයෙන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය සේදීම කරන්න පුළුවන්. හරි? මම ලොකු බීකරයක් ගන්නවා. මෙන්න එහෙම ඉලෙක්ට්‍රෝඩය සේදීමක් කරන්න පුළුවන්. සේදීම කරලා ළමයි අපි මෙන්න මේ වගේ ටිෂු පේපර් එකක් අරගෙන මෙන්න මේ pH කඩදාසිය sorry pH මීටරය ඒ ඉලෙක්ට්‍රෝඩය මෙන්න එහෙම තෙත මාත්තු කිරීමක් කරනවා. පැහැදිලිද? තෙත මාත්තු කිරීමක් තමයි කරන්නේ. මෙහෙම පිස දැමීමක් කරන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ නැත්නම් ළමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ සහිත ඒවා පිස දැමීමක් කරත් එහෙම එතන විද්‍යුත් ආරෝපණයක් ඇති වෙන්න පුළුවන්. අර ස්ථිති විද්‍යුත් ආරෝපණය කියන්නේ. ඒකත් එක්ක මෙන්න මේ පාඨාංක වැරදීමේ සම්භාවිතාවයක් තියෙනවා. හරි? ඒක නිසා මෙන්න එහෙම ඉලෙක්ට්‍රෝඩය තෙත මාත්තු කරනවා මෙන්න මෙහෙම. හරි? ඊට පස්සේ අපි මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩය ඉස්සෙල්ලාම ගිල්ලනවා 4.01 ස්වාරක්ෂක ද්‍රාවණය ගිල්ලනවා. හරිද? 4.01 ස්වාරක්ෂක ද්‍රාවණය ගිල්ලනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩයේ ඉස්සෙල්ලාම. හරිද? 4.01 ස්වාරක්ෂක ද්‍රාවණය ගිල්ලනවා. හරි? එතකොට ඔන්න 4.01 ස්වාරක්ෂක ද්‍රාවණය ගිල්ලුවා. මේකේ පොඩ්ඩක් ජල මට්ටම අඩුයි. මම දැනට මෙහෙම දෙයක් කරගන්න මේක අනුමත ක්‍රියාවලියක් නෙවෙයි. හරිද? හරි. මෙන්න 4.1 ස්වාරක්ෂක ද්‍රාවණය ගිල්ලනවා. එතකොට ඒකේ දත්තයක් වෙන්නන 4.47ක් විදිහට තමයි පෙන්නන්නේ. හරියට එන්න ඕන කීයද? 4.01 එන්න ඕන. එහෙනම් ළමයි මෙන්න මේ කැල් කියන බටන් එක අපි ඔබාගෙන ඉන්නවා. හරිද? මේ ඔබාගෙන හිටියට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ 4.1 කියන එක වැඩිලා තියෙන්නේ. 4.1 කියන එක වැඩිලා තියෙන්නේ. හරි? එතකොට විශේෂයි මෙන්න මේ ස්වරක්ෂ ද්‍රාවණය තුල හරි මොකක් හරි ද්‍රාවණයක් ගිල්ලනකොට මේ පහළම වදින්න දෙන්නේ නැහැ මේක. පෘෂ්ඨයේ පහළම වදින්න දෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩය ඩැමේජ් වෙන්න පුළුවන්. හරි? නිසා ටිකක් පහළට වඩා ටිකක් උඩින් හැබැයි ඉලෙක්ට්‍රෝඩය ගිලන විදිහට. හැබැයි ඉලෙක්ට්‍රෝඩය ගිලන විදිහට තමයි මේක මේ pH මීටරේ පරීක්ෂා කරන්නේ. හරිනේ? හරි. එහෙනම් ඔන්න පළවෙනි එකේදී අපි ක්‍රමාංකනය කරගත්ත 4.1 ආවා. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්වරක්ෂක ද්‍රාවණයට මෙන්න මෙහෙම ඒකට යන්න කලින් ළමයි ආපහු ඉලෙක්ට්‍රෝඩයේ සේදීමක් කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙවුම් බෝතලේ අරගෙන ඊට පස්සේ තෙත මාත්තු කිරීමක් කරගන්න ඕනේ. තෙත මාත්තු කිරීමක් කරගෙන ඊළඟට යනවා ඊළඟ ස්වරක්ෂක ද්‍රාවණයේ 6.0 නැත්නම් 7 කියන ස්වරක්ෂක ද්‍රාවණය. එහෙම ගියාට පස්සේ මට පේනවා මේකේ 6.32ක් වගේ වගේක් තියෙන්නේ. ඒක නැවත කැල් කියන බටන් එක ඔබලා හරිද 6.86ක් වෙන විදිහට මේ බලන්නකො ළමයි ස්වරක්ෂක ද්‍රාවණය හදා ගන්නවා මේ 6.86. හරි 86ක් වෙන විදිහට ස්වරක්ෂක ද්‍රාවණය හදාගත්තා. හරි. එහෙනම් ඔන්න ඔතනදී ස්වරක්ෂක ද්‍රාවණයත් හදාගත්තා අපි. හරිනේ? හරි. ඊට පස්සේ නැවතත් දෙවුම් බෝතලෙන් ආශ්‍රිත ජලය ආධාරයෙන් මෙහෙම ඉලෙක්ට්‍රෝඩය සෝදලා ඊළඟට pH එකේ 9 වෙන ස්වරක්ෂක ද්‍රාවණය තුල මේක ගිල්ලනවා. pH එකේ 9 වෙන ස්වරක්ෂක ද්‍රාවණය තුල ගිල්ලනවා. හරි? එහෙම ගිල්ලුවාට පස්සේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ pH එකේ 9.18 එන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් නැවත කැල් කියන බටන් එක ඔබාගෙන ඉඳලා 9.18 දක්වා හදාගන්න අපිට පුළුවන් මෙන්න මේ අගය. හරිනේ? 9.18 දක්වා හදාගන්න පුළුවන් ඒ විදිහ. හරි. සමහර pH මීටර වල ළමයි මෙන්න මේ කැල් කියන බටන් එකක් නැහැ. ඒ වෙනකොට තියෙනවා මෙන්න මෙතන වලට පේන ඇති පිටිපස්සේ. එනවා සිදුරක් තියෙනවා. සිදුර ඇතුලෙන් තියෙනවා ළමයි මෙහෙම පොඩි ස්ක්‍රූ එකක්. ඒකදී ළමයි කරන්න තියෙන්නේ දැන් pH අර ස්වරක්ෂක ද්‍රාවණයට දාලා අදාළ අගයක් තියෙනවානේ 4.01 කියමුකෝ. ඒ 4.01 එනකම් පිටිපස්සේ මෙහෙම ස්ක්‍රූ නට් එකෙන් කැරකවීම කරන්න ඕනේ. හරි? එහෙම කැරකවීම කරන්න ඕනේ. සාමාන්‍ය මෙන්න මේ වගේ මේකක් තියෙනවා. මේකෙන් ස්ක්‍රූ එක මේකෙන් මෙහෙම කැරකවීම කරලා 4.1 දක්වා හදා ගන්නවා. අඩු කර ගන්න ඕනේ. ඒවා මැනුවල් pH මීටර්. හරිද? ගොඩාක් දුරට තියෙන්න පුළුවන් ඒවා. හරිනේ?
හරි. එහෙනම් ඒ විදිහට හදා ගන්නවා ඉස්සෙල්ලම. හරි. ඔන්න හදාගෙන දැන් හරි. දැන් ආපහු මේ pH මීටරය දැන් ක්‍රමාංකනය කරලා ඉවරයි. ක්‍රමාංකනය කරලා දැන් අපිට තියෙන්නේ නියදිවල pH අගය පරීක්ෂා කරන්න. හරිද? නියදිවල pH අගය පරීක්ෂා කරන්න. දැන් අපිට මේ ගත්ත නියදි මෙහෙම ගන්න පුළුවන්. නැත්තම් අපිට මේ නියදි දා ගන්න පුළුවන් මිලිමීටර් 100 වගේ ජල පොඩි බීකරයකට මෙහෙම දා ගන්නවා. හරි? 50ක් විතර වෙන්න දා ගන්නවා. මිලිමීටර් 50ක් වගේ වෙන්න දා ගන්නවා. දාගෙන අපි pH අගය දැන් පරීක්ෂා කරනවා. මොකද පරීක්ෂා කරන්නේ? pH අගය. හරි? මෙන්න මේක දැන් මම pH අගය පරීක්ෂා කරනවා. pH අගය පරීක්ෂා කරනකොට ළමයි බලන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝඩය අර කිව්වා වගේම පතුලේ ගාවන්න බෑ. ඒ සම්පූර්ණයෙන්ම ගිලෙන්නත් ඕනේ. ඒකලා ස්ථායි වෙනකම් පොඩ්ඩක් වෙලා ඉන්න ඕන. pH මීටරේ pH අගය එහා මෙහා යනවා. ඒක ස්ථායි වෙනකම් පොඩ්ඩක් වෙලා ඉන්න ඕනේ. හරිද? හරි. මේක නම් දැන් pH අගය ස්ථායි වුණා 7.57ක් විදිහට ස්ථායි වුණා. හරිනේ? හරි. එහෙනම් ඔන්න pH මීටරේ ඔන්න pH පාඨාංකයේ විදිහට ඒක අපි ලබා ගත්තා. ඊට පස්සේ ඊළඟ නියදිය පරීක්ෂා කරන්න කලින් අනිවාර්යයෙන්ම ආශ්‍රිත ජලය දාගෙන නැවතත් pH මීටරේ මේ සෝදාගෙන හරිද පිරිසිදු කරගෙන තෙත මාත්තු කිරීමකින් පස්සේ තමයි ඊළඟ ද්‍රාවණය අරගෙන ඊළඟ ද්‍රාවණය අදාළ pH පරීක්ෂාව කරන්නේ. හරිද? pH පරීක්ෂාව කරන්නේ අන්න මේ විදිහට. එහෙනම් මේකෙත් pH පරීක්ෂාව මේ විදිහටම කරන්න පුළුවන්. හරිද? එහෙනම් මේ ද්‍රාවණ තුනේම අදාළ pH අගේ පරීක්ෂා කරලා පාඨාංක ලියන්න. පාඨාංක ටික ලියන්න. හරි. එතකොට එහෙනම් ඔන්න ඔහොමයි pH පරීක්ෂාව කරන්නේ. හරි? ඒකත් එක්කම දැන් අපි මේකේ තිබ්බ ජලය අයින් කරගත්තා. දැන් pH පරීක්ෂාව කරලා ඊළඟට ළමයි ඒත් එක්කම කරන්න පුළුවන් පරීක්ෂණයක් තමයි EC පරීක්ෂාව. විද්‍යුත් සන්නායකතාවය. හරිද? විද්‍යුත් සන්නායකතාව පරීක්ෂණය කරන්න පුළුවන්. විද්‍යුත් සන්නායකතාව පරීක්ෂණය. හරි? විද්‍යුත් සන්නායකතාව පරීක්ෂණය කරලා දැන් මෙහෙම ද්‍රාවණය තියෙනවා නම් මෙන්න තියෙනවා විද්‍යුත් සන්නායකතා මානය. මේකේ තියෙනවා ළමයි කිහිපයක්ම. ජලයේ දිය උෂ්ණත්වය බලන්න පුළුවන්, ලවණතාවය බලන්න පුළුවන්, ඊට පස්සේ TDS එක බලන්න පුළුවන්, ජලයේ දිය වෙලා තියෙන ඝනද්‍රව්‍ය ප්‍රමාණය, විද්‍යුත් සන්නායකතාවය සහ pH එක මායින්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ උපකරණයක් දුන්නොත් ළමයි මේක ඉස්සෙල්ලාම ඔන් කරගෙන අදාළ පරාමිතියට අදාළව තියෙනවා මේ බලන්න තියෙනවා මේ උඩ යුනිට් එක තියෙනවා. කියන්නේ පරාමිතිය මොකක්ද කියලා තියෙනවා. දැන් මේකේ තියෙනවා සෙන්ටිමීටරයට මයික්‍රෝසීමන්ස් කියලා. සෙන්ටිමීටර මයික්‍රෝසීමන්ස් වලින් මොනවද මයින්නේ අපි? විද්‍යුත් සන්නායකතාවයනේ. ඊට පස්සේ දැන් මේකේ මෝඩ් එක කියලා එකක් තියෙනවා. මෝඩ් එක වෙනස් කරාම පස්සේ පර්සන්ටේජ් එකක් විදිහට දෙනවා. පර්සන්ටේජ් එකක් විදිහට දෙන්නේ මොනවද? පර්සන්ටේජ් එකක් විදිහට දෙන්නේ ලවණතාවය. හරිද? ඊට පස්සේ pH අගය පෙන්නනවා. ඊට පස්සේ ppm තියෙනවා. ppm කියන්නේ ළමයි ද්‍රාව්‍ය මුළු ඝනද්‍රව්‍ය ප්‍රමාණය මෙච්චරක් තියෙනවා කියලා කියන parts per million විදියට. හරිද? එතකොට මේකේ මෝඩ් එක තෝරන්න ඕනි මෙන්න මෙහෙම අදාළ එක. හරි? එතකොට මං EC යගේ මයින් නිසා සෙන්ටිමීටරයට මයික්‍රෝසීමන්ස් විදියට දා ගන්නවා. හරි. දාගෙන EC මීටරයත් ළමයි අර විදිහටම ක්‍රමාංකනය කරගන්න ඕනේ. කොහොමද? EC මීටරයටත් තියනවා ළමයි වෙනම ස්වාරක්ෂක ද්‍රාවණය. මේ බලන්නකො ළමයි conductivity solution කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ තියෙනවා ස්වාරක්ෂක ද්‍රාවණය. ස්වාරක්ෂක ද්‍රාවණය මෙන්න එහෙම ගිල්ලලා හරි මේක මේ විදිහටම තියෙන උපකරණයට වෙන ස්වාරක්ෂක ද්‍රාවණයක්. ඒ උපකරණයට එන ස්වාරක්ෂක ද්‍රාවණය මෙන්න මේ විදිහට ගිල්ලලා අපි හදා ගන්න ඕනේ මේකේ ගහලා තියෙනවා 84යි මයික්‍රෝසීමන්ස් සෙන්ටිමීටරයට කියලා සෙල්සියස් අංශක 25 දී අන්න ඒක අපි හදා ගන්න ඕනේ 84යි මයික්‍රෝසීමන්ස් කියන එක ඒ ගානට හරිද? මේ මට්ටම දක්වා හදා ගන්න ඕනේ. මේකේ ඉහළ පහළ යවන්න තියෙනවා 84 නැත්නම් ඒ විදිහට හදා ගන්න ඕන ළමයි. හරි. ඔන්න ඔය විදිහට හදාගත්තා. හරි. හදාගෙන
ඊට පස්සේ මේකත් ඉලෙක්ට්‍රෝඩේ නැවතත් තේදීම කරනවා. හරි ආශ්‍රිත ජලය යොදාගෙන තේදීම කරලා ඊට පස්සේ නැවතත් තෙත මාත්තු කර ගැනීම කරනවා. හරි තෙත මාත්තු කර ගන්නවා. මේකෙත් තෙත මාත්තු කරන්න මෙහෙම. තෙත මාත්තු කරලා ආපහු අපි බලනවා මේකේ තියෙන EC අගය කොච්චරද කියලා. මට එනවා EC අගය සෙන්ටිමීටරයට මයික්‍රොසීමර්ස් 67යි කියලා. හරිද? කොහොම එනවා. ඊට පස්සේ ළමයි අපිට ඊළඟට අපිට බලන්න ඕන නම් මේකේ තියෙන ලවණතාවය percentage එකක් විදිහට හදාගෙන හරි percentage එකක් විදිහට හදාගෙන ලවණතාවය පරීක්ෂා කරන්නත් පුළුවන්. ඊට පස්සේ TDS පරීක්ෂා කරන්න ඕන නම් ද්‍රාව්‍යතාවය පරීක්ෂා කරන්න ඕන ළමයි මෙන්න මේ සොලියුෂන් එක තියෙනවා. මේකත් ස්වරක්ෂක ද්‍රාවණයක්. මේ ස්වරක්ෂක ද්‍රාවණයේ ඉස්සෙල්ලම ගිල්ලලා පාඨාංක හදාගෙන ඒක ආශ්‍රයෙන් තමයි TDS පාඨාංක නැත්නම් අපි කියනවා ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය හොයන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලා මොකද කරන්නේ? මේක නැවතත් මෙහෙම සේදීම කරලා මේකේ මෝඩ් එක තෝරනවා කොහෙද? ppm කියලා තියෙනවා. ppm. ඒ ppm වලට ගිහිල්ලා ඉස්සෙල්ලාම ස්වරක්ෂක ද්‍රාවණය ගිල්ලලා බලනවා කොච්චර ppm ප්‍රමාණයක් මේකේ තියෙනවද කියලා. ඒතර මේකේ හරියට නම් එන්න ඕනේ ppm 1382ක් බලමු වෙනවද කියලා. 1382ක් ඊට වඩා වෙනස් අගයක් එන්නේ දෙක දක්වා හදන. හරිනේ 1382 දක්වා හදනවා. හරිනේ. එතන මම මෙහෙම හදාගත්තා 1382 දක්වා ppm. හරිද? මෙහෙම පේනවා ඇති මේකේ. එහෙනම් මෙතන 1382 වෙනකන් හදාගෙන තියෙන්නේ. හරිද? හරි. එහෙම හදාගත්ත අපේ ක්‍රමාංකනය කරගත්ත හදාගන්නවා කියන ක්‍රමාංකනය කරගත්ත TDS පාඨාංක දෙන ඉලෙක්ට්‍රෝඩය අපිට අවශ්‍ය ජල සාම්පල් එක නියදිය තියෙනවා. ඒ ජල නියදියේ ගිල්ලීම කරන්න පුළුවන්. හරි ගිල්ලීම කරලා අපිට බලන්න පුළුවන් කොච්චරද ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද කියලා. මේක කරන්න ඕන නම් එනවා ළමයි 2996ක් එනවා ද්‍රව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ppm parts per million. ඒක ලීටරයට මිලිග්‍රෑම් වෙන්න පුළුවන්. මිලිලීටරයට ග්‍රෑම් වෙන්න පුළුවන්. ඒකත කොටස් ගණනට සාපේක්ෂව තමයි ලබා දෙන්නේ. හරිනේ. එහෙනම් ඔන්න ඔයාගේ කෙලින්ම සටහන් කරාම හරි. හරි. එහෙනම් මේකේදී ඕනනම් සැලිනිටි එක බලන්න පුළුවන්. සැලිනිටි කියන්නේ ලවණතාවය. ඊට පස්සේ pH අගය මේ හැමදේම ගැන මේ උපකරණයෙන් බලන්න පුළුවන්. හරිනේ. එහෙනම් ඔන්න ඔය උපකරණයත් ක්‍රමාංකනය කරන විදිහ ඔය කතා කරේ. හරිද? එතකොට ළමයි ඔයාලා විද්‍යාගාර උපකරණ වලට අරගෙන ඒවා හරියට පාවිච්චි කරලා ඒ විදිහට තියන්නේ ඒවලත් ලකුණු දෙනවා. හරි උපකරණ කඩන්න යන්න එපා. හරි ඒවලත් තියෙනවා. හරි. එතකොට එහෙනම් ඔන්න උෂ්ණත්වය පරීක්ෂා කරා අපි ඊළඟට අපි පරීක්ෂා කරා pH අගය EC අගය පරීක්ෂා කරා TDS වගේ සාධකත් පරීක්ෂා කරා. සමහර වෙලාවට ළමයි ලවණතා මානයක් දෙන්න පුළුවන් රිෆ්‍රැක්ටෝමීටරයක් මෙන්න මේ වගේ එකක්. මේක නම් ළමයි මේ මේක නම් ගත්තොත් මේක තියෙන්නේ මේක බ්‍රික්ස් මීටරයක් ඇත්තටම රිෆ්‍රැක්ටෝමීටරයත් ළමයි මේ වගේම තමයි. හරි ඒකත් මේ වගේම තමයි. මේකෙන් බැලුවන් පස්සේ තීරු දෙකක් වෙන් වෙනවා නිල් සහ සුදු පාට තීරුවා. එතකොට මේකෙදී ලවණතා මීටරෙත් මේ විදිහමයි. හැබැයි වෙනස තියෙනවා ළමයි ලවණතාවය ගහලා තියෙනවා 100ට අගයක් විදිහට 100ට 100 දක්වාම මේකේ පරාමිතිය රැඳිලා තියෙනවා ලවණතාවේ. හරි ඇතුලෙන් බැලුවට පස්සේ ඒ අගය තියෙනවා ලවණතාවයේ මෙච්චර මේ පරාසයක් දක්වා. හැබැයි බ්‍රික්ස් මීටරයෙන් එච්චර පරාසයක් දක්වා දක්වන්නේ. අනික මේක බ්‍රික්ස් මීටරේ ගණන්කරණය කරලා තියෙන 100ට කොච්චරක්ද කියන එක සම්බන්ධව ppm කොච්චරක්ද කියන එක සම්බන්ධව ලවණතා මානයෙන් බලන්න පුළුවන්. එතකොට මේකෙත් කරන්න තියෙන්නේ ඉස්සල්ලාම මේත් එක මම කියලා දෙන්න. ඉස්සල්ලාම මෙතන තියෙනවා ප්‍රිස්මය. හරිද? මේ ප්‍රිස්මය අපි පොඩ්ඩක් තෙතමාත්තු කරගන්න ඕනේ. හරි. ප්‍රිස්මය තෙතමාත්තු කරගෙන ඊට පස්සේ ඒක හොඳට මේ ප්‍රිස්මය තෙතමාත්තු කරගන්න ඕනේ. මේකේ තියෙන වෙනස් කොටස් තියෙනවානේ. ඒ ටික අයින් කරගන්න. ඊට පස්සේ අපි බිඳු දමනයක් අරගෙන මේ බිඳු දමනයෙන් ජල බිඳුවක් දාලා හරි බිඳු දමනයක් අරගෙන ජල බිඳුවක් දාලා ඩ්‍රොපර් එකක් හරි මෙහෙම පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට පේනවා නම් මේක
තනිකරම නිල් පාටට හරි ඔයාලට මේක පේන්නේ නිල් පාටට එක හැකින් බලන්නේ නිල් පාටට පේනවා නම් මේක මේ ක්‍රමාංකනය කරපේ නිවැරදි බ්‍රික්ස් මීටරේ නැත්නම් ලවණ දාමානය ක්‍රමාංකනය කරන්නේ ඒක. හරිද? බ්‍රික්ස් මීටරේ ගැන මම ඉස්සරහා වීඩියෝ එකේදී හොඳටම හරියටම කතා කරනවා. මම කියන්නේ ලවණතා මානයක් මේ විදිහ එකක් තිබ්බොත් ජලයේ නියදයක ලවණතාවය පරීක්ෂා කරන්න ඒකට කරන්න ඕනේ විදිහ. හරිද? ඊට පස්සේ බැලුවාට පස්සේ නිල් පාටයි නම් අවුලක් නැහැ. ඊට පස්සේ ඒ කොටස් ටික අයින් කරලා මේ වැස්ම උඩට කරලා මෙතන තියෙන ජලය ටික අයින් කරලා ඊට පස්සේ බින්දු දමනයක් අරගෙන ජල බින්දුවක් අපි අදාළ ජල බින්දුවෙන් ජල බින්දුවක් අරගෙන මේක වැස්ම මේ විදිහට හිමිහිට වහන්න ළමයි මේ එකපාරම දාන්නේ නැහැ වායු බුබුලු රැඳෙන්නේ නැති වෙන්න එහෙනම් විසිරලා යන විදිහට තමයි වහන්නේ. හරිද? වහලා බැලුවට පස්සේ ලවණතාවය මෙච්චරගයක් කියලා ඔයාලට ලැබෙනවා. ඒ ලවණතා මානෙන්. හරි මේක බ්‍රික්ස් මීටරය ළමයි බ්‍රික්ස් මීටරයෙන් එක්කන්නේ නැහැ. බ්‍රික්ස් මීටරේ පාඨාංක ඉස්සරහට අපි ගමු. හරිනේ? එහෙනම් ඒක එන්න පුළුවන් ජලය ආශ්‍රිත ප්‍රැක්ටිකල් වලදී ඊළඟ දේ තමයි ළමයි මේ ජලය අපජල නියතියක් ක අවලම්බිත මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය හරි අවලම්බිත මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සොයන්න නැත්නම් TSS කියලා කියනවා TSS හොයන පරීක්ෂණය එන්න පුළුවන් පරීක්ෂණය ආදර්ශනය කරන්න කියලා එතකොට මෙන්න මේ වගේ ඔයාලට දෙන්න පුළුවන් පුනීලයක් ඊට පස්සේ මේ වගේ මේ අනුමාපන ප්ලාස්කුවක් දෙන්න පුළුවන් ඒකත් එක්ක කොහොමද බලමු අපේ ඇටෝමක් හදන්නේ TDS හොයන්න පරීක්ෂණයක් සඳහා හරිද ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් මේ වගේ පෙරහන් කඩදාසියක් මෙන්න මේ වගේ එකක් හරිද පෙරහන් කඩදාසියක් රවුම් එකක් ඒක ඉස්සලම කරන්න ඕනේ දේ තමයි මේ පෙරහන් කඩදාසිය ළමයි ඉස්සලම හරි මැදින් නමා ගන්නවා ඊට පස්සේ තව හතරස් වෙන ඊළඟ නමා ගන්නවා තව පුළුවන් නම් අවශ්‍ය නම් මේ විදිහට නමා ගන්න එහෙම නමාගෙන මේක දිගාරිනවා දීකෑරගෙන ළමයි මේ පුනීලයට මේක සෙට් කරන්න ඕනි සම්බන්ධ කරන්න ඕනි සම්බන්ධ කරන්න තමයි අපි මේ නැම්මක් දැම්මේ. එතකොට මෙහෙම නැම්මක් දානකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට හරි මෙන්න මේ විදිහට ගොට්ටක් වගේ මේක හැදෙනවා. හරි මේක ගොට්ටක් වගේ හැදෙනවා මේ ගොට්ටක් වගේ හැදෙනවා. එතකොට පෙරහන් කඩදාසිය මේ විදිහට රඳවලා හරි ඉස්සලම තමයි පෙරහන් කඩදාසිය රඳවන්න කලින් පෙරහන් කඩදාසිය බර කිරා ගන්න ඕනේ. හරිද? බර කිරා ගන්න ඕනේ. බර කිරාගෙන ලියා ගන්නවා ඒක. ඊට පස්සේ මෙන්න මේ විදිහට රඳවනවා මෙන්න මේ පුනීලේ. හරිද? පුනීලේ රඳවලා අපි ගත්ත අපජල නීතියක් තියෙනවා කියන්නකො මේක. අපජල නීතිය අපි ගන්න මේ ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කරන තමයි ගන්න. නැත්නම් TSS පරීක්ෂණ. එතකොට ඒක මෙන්න මෙහෙම පෙනේරේ උඩින් දානවා. එතකොට බිංදු තමයි පෙනේරෙන් පහළට වැටෙනවා පෙරිලා. හරිද? අපි කියන්නේ ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රමාණය කියලා කියන්නේ මේ ජලය අවලම්බිත මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය කියලා කියන්නේ පෙරහනකින් පෙරී නොයන ඝන ද්‍රව්‍ය ප්‍රමාණයනේ. ඊට පස්සේ දැන් පෙරහනෙන් මේ විදිහට පෙරලා ඉවරනාට පස්සේ හරිද? පෙරහනෙන් පෙරලා ඉවරනාට පස්සේ මේක තුල ළමයි මේ පෙරහන් කඩදාසියේ රැඳෙනවා ඝන ද්‍රව්‍ය තියෙනවා නම් රැඳෙනවා. ඊට පස්සේ ඊළඟ කරන දේ තමයි මේ පෙරහන් කඩදාසිය සෙල්සියස් අංශයක 105 උඳුනක රත් කරනවා. හරිද? උඳුනක රත් කරනවා. රත් කරගෙන ඒක නිමා ගන්නවා ඩෙසිකේටරයක් තුලදී ඩෙසිකේටරයක් තුලදී නිමාගෙන ඊට පස්සේ මේකේ බර කිරා ගන්නවා හරිද ඒතර හිතන්නකෝ යම් කිසි අගයක් ආවා කියලා මේ ක්‍රියාවලිය පෙරුවට පස්සේ හරිද ඒ අගයයි මුල් ගත්තේ පෙරහන් කඩදාසිය විතරක් අගය ගත්තනේ ඒ විතරක් ඒ නිදිකම්ම පෙරහන් කඩදාසිය පමණක් අගය අරගෙන ඒ දෙකේ තියෙන පරස්පරය ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය තියෙනවා පෙරහන් කඩදාසියක් තියෙනවා දෙවෙනි අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේ තියෙන්නේ පෙරහන් කඩදාසිය විතරයි. ඔය දෙකේ පරස්පරය අරගෙන අපිට දක්වන්න පුළුවන් TDS ප්‍රමාණය කොච්චර මේ TSS ප්‍රමාණය කොච්චරද කියලා. අවලම්බිත මුල් ඝන ද්‍රව්‍ය ප්‍රමාණය. හරිද? ඒතර මේ වගේ වලට ආදර්ශනය කිරීමක් විතරයි ගොඩාක් දුරට 105 උෂ්ණත්වයට රත් කිරීමක් වෙන්නේ නැහැ. හිම ආදර්ශනය කරනම ලොකු දෙයක් නැහැ මේ විදිහට පුනේලේ සෙට් කරලා ඊට පස්සේ පෙරහන් කඩදාසිය අරගෙන පෙරහන් කඩදාසිය අර වැඩි නැම්මක් දාලා මෙහෙම ගොට්ටක් විදිහට හදලා මෙහෙම පෙරහන් පෙරීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. හරිනේ. එහෙනම් ඕක තමයි ඒ TSS වෙන පරීක්ෂණය වෙන්නේ. හරිනේ. ඊට පස්සේ ඊළඟට අපි යනවා ඊළඟ
පරීක්ෂණයට අපි කතා කරා pH ගේ EC ගේ TDS ඊට පස්සේ TSS උෂ්ණත්වය පරීක්ෂා කරන විදිය ගැන කතා කරා. ඊළඟට අපි කතා කරනවා ළමයි මොකද කතා කරන්නේ? ඊළඟට අපි කතා කරනවා අපජල නියදියක් කොහොමද පවිත්‍රණය කරන්නේ කියලා ඇලම් භාවිතයෙන්. හරිද? ඔව්. ඇලම් භාවිතයෙන් කොහොමද පවිත්‍රණය කරන්නේ කියලා කතා කරනවා. හරිද? හරි. මේකට මට ඕනි වෙනවා ළමයි ඇලුමිනියම් සල්ෆේට්. හරිද? ඇලුමිනියම් සල්ෆේට් ඕනි වෙනවා, තරාදියක් ඕනි වෙනවා. ඇලුමිනියම් සල්ෆේට් මේ තියෙනවා. ඇත්තම ඇලුමිනියම් සල්ෆේට්. හරි? ඇලුමිනියම් සල්ෆේට් තියෙනවා. ඊට පස්සේ ඕනි වෙනවා මට මේ වගේ වොච් ග්ලාස් එකක්, ඔරලෝසු තැටියක්. හරිද? ඔරලෝසු කඳාවක්. මොකද මේවා කිරා ගන්න ඕනේ. ඕනේ වෙනවා. ඊට පස්සේ අපජල නියදියක් ඕනේ වෙනවා. මම ආපහු අර කලින් ගත්ත අපජල නියදිය ගන්නම්. හරි? මේ තියෙන්නේ අපජල නියදිය. හරි? මේ නියදියෙන් දැන් අපි මේ අපි දැන් හදන්නේ මොකද්ද? අපි මේ හදන්නේ මේ ඇලම් භාවිතයෙන් ඝන ද්‍රව්‍ය ඉවත් කරගන්න. හරිනේ? හරි. ඉතින්ලාම දැන් මේවා කරනකොට ග්ලව්ස් එකක් එහෙම භාවිත කරනවා නම් හොඳයි ළමයි ඇත්තටම. හරි. ඉතින්ලාම මං ගන්නවා මෙන්න මේකෙන්. හරි? සාමාන්‍ය අපි ගන්න කියලා තියෙන ප්‍රමාණය ජලය ලීටර 5ක්. ඒ වුණාට අපි ලීටරයකට හදමු. හරිද? ලීටරයකට හදමු. නැත්නම් මේ 500කට හදමු. 500කට හදමුනේ. 500කට හදමු. මේ වගේ 500කට හදමු. එතකොට මේ වගේ මිනුම් සරාවක් අරගෙන මිනුම් සරාවලින් තමයි ළමයි සාමාන්‍යයෙන් පරිමාවක් මනින්නේ. වෙන බීකර් වලින් මනින්න යන්න එපා. බීකර් වල නිර්වද්‍යතාවය අඩුයි. හරිද? ඊට පස්සේ මිනුම් සරාවක් ගන්නවා. මිනුම් සරාවක් අරගෙන මං ඉස්සලා මිලිමීටර් 500ක් මෙන්න මේ අපජල බඳුනෙන් ගන්නවා. හරිද? අපජල බඳුනෙන් ගන්නවා කොච්චරක්ද? මිලි 500ක්. මිලි 500ක් ගන්නවා. මිලි 500කට අපි හදමු කොහොමද හදන්නේ කියලා. හරිනේ? හරි. ඔන්න තියෙනවා අපජල බඳුන. හරි? ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක අපි දා ගන්නවා. මිලි 500ක් දක්වා බෙදා ගන්නවා. හරි? දැන් 500ක්ද කියලා බලන්න ළමයි මෙහෙම දානකොට ළමයි මේ සාමාන්‍ය මේ විදිහට ඇස් මට්ටමේ ඉඳන් හරියට බලන්න ඕනේ. හරියට නම් ළමයි මේක කරන්නේ මේ අවසානයේ දක්වා අරගෙන අවසාන බිංදු කීපය බිංදු දමනයක් තුලින් තමයි දාලා හරියට පාඨාංග බලන්නේ. හරි? ඔන්න මම දාගත්තා කොච්චරද මිලි 500ක් ගත්තා අපජල නියදෙන්. ඊට පස්සේ මට කිරා ගන්න ඕන ළමයි ඇලම්. හරි? ඇලම් කිරා ගන්න මේ වගේ වොච් ග්ලාස් එකක් භාවිත කරනවා. වොච් ග්ලාස් එක මෙහෙම තියලා ඇලම් අවශ්‍ය ප්‍රමාණය කිරා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රමාණය තමයි ළමයි ඇලම් ජලය ලීටර එකකට ඇලම් මිලිග්‍රෑම් 10ක් කියන ප්‍රමාණය. හරිද? ඇලම් මිලිග්‍රෑම් 10ක් කියන ප්‍රමාණය තමයි ඕනේ. එතකොට අපි මෙතනදී යොදා ගන්නවා මිලි 500නේ ගන්නෙ. එහෙනම් මිලිග්‍රෑම් කොච්චරද ඕනේ? මිලිග්‍රෑම් 5යි ඕනේ නේ. එහෙනම් 5ක් මෙහෙම කිරා ගන්නවා. හරි? 5ක් කිරා ගන්නවා. මිලිග්‍රෑම් 5ක් කිරා ගන්නවා. හරි? 5ක් කිරා ගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම මිලිග්‍රෑම් 5ක් කිරාගෙන ඊට පස්සේ අපි මේ ගත්ත ජල බඳුන හරි අපිට එකපාරම ඕනනම් මේ බෝතලයකට දාන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ භාජනයකට ආපහු නැවත දාගන්න පුළුවන්. හරිද? එතකොට මේක අරගෙන මේ ඉස්සලම අපජල බඳුනෙන් කොටසක් මෙහෙම දාන්න පුළුවන්. හරි? දාලා දැන් අපිට මේකට දාගන්න ඕනේ ඇලම් දාගන්න ඕන නිසා ළමයි මෙන්න මේ වොච් ග්ලාස් එකෙන්ම තියෙන ඒවා මෙහෙම දාලා සේදිලා යන්නත් එක්ක මේ විදිහට ප්‍රායෝගිකව අපිට මේක දාගන්න පුළුවන් මේ. ඒතර මේකේ තියෙන ජලයත් සේදිලා යනවා. හරිද? හරි. ඒතර ඔන්න 500ක් දාගත්තා. ඊට පස්සේ මේක හොඳින් කලිතීම කරන්න පුළුවන්. පීදුරු කූරක් ආධාරයෙන් හරි අපේ
වීදුරු කුරක් තියෙනවා. වීදුරු කුරක් ආධාරයෙන් මේ කැළතීම කරලා නිශ්චලව තියලා තියෙනවා විනාඩි කිහිපයක්. විනාඩි කිහිපයක් කියන්නේ පැයක් විතර අපි නිශ්චලව තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා පැයක් 6ක් 7ක් වගේ නිශ්චලව තියෙන ප්‍රමාණය තමයි හරියන්නේ ගැලපෙන්නේ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ඇලම් මගින් මේ අංශු තියෙනවා නම් ඒ අංශු ටික හොඳට කැටිකරණය වෙලා මේ පතුලට තැම්පත් වීම සිද්ධ වෙනවා. හරිද? එතකොට මේක පැය 7ක් 8ක් ගියාට පස්සේ වෙන් වෙනවා ළමයි පහලට අපේ ඝන ද්‍රව්‍ය කොටස් ටික තැම්පත් වෙනවා. ඊට පස්සේ උඩ තියෙනවා පිරිසුදු ජලයේ කොටස් විතරක්. පිරිසුදු ජලයේ කොටස වෙනම පෙරා ගන්න පුළුවන් ඊළඟට වෙනම භාජනයකට. හරිද? වෙනම භාජනයක පෙරා ගන්න පුළුවන්. ගොඩක් දුරට බෝතලයකට වගේ දාගෙන ඒක තියෙනවා අපි කොහෙද? ඉරේලියේ තියෙනවා විස බීජ නාශනය සඳහා. හරිද? එහෙම තමයි ළමයි මොකද්ද ඇලම් මගින් අපජලනීය දෙයක් පවිත්‍රණය කරන්නේ. පැහැදිලිනේ? එහෙනම් ඔන්න ජලය ආශ්‍රිතව තිබ්බ ප්‍රැක්ටිකල් මෙතනින් ඉවර වෙනවා ළමයි. හරිද? අපි කතා කරා ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කරන ප්‍රැක්ටිකල්. ඊට පස්සේ අපජලනීය දෙය පවිත්‍රණය කිරීම. හරිද? ඊට අමතරව ළමයි ඔයාලට තියෙනවා මේ දුෂ්‍ය වර්ණය සෙවීම සහ ආවිලතාවයේ සෙවීම. එතකොට ලොකු දෙයක් නෙමෙයි ඒක. දුෂ්‍ය වර්ණය සොයන්න ෆ්ලෝරල් යුලේ වර්ණ පරිමාණයක් දෙයි. අපි මන්සල් අර වර්ණ සටහන දුන්නා වගේ ඒ වගේ එකක්. ඊට පස්සේ ආවිලතා නලයක් දෙයි. හරි ආවිලතා නලය මෙන්න මේ වගේ ආවිලතා නලයක්. හරි මීටර ටිකක් ලොකුයි. මීටර 1.2ක් වගේ දිගයි. එතකොට ඒකෙදි කරන්න තියෙන්නේ සෙචි තැටියක් දෙනවා. සෙචි තැටිය වල මතකයි තියෙන්නේ නේද? සෙචි තැටිය ගිල්වනවා. ගිල්වනකොට පෙනෙන නොපෙනෙන සීමාවේදී නවත්ත ගන්නවා. හරිද? නවත්තගෙන අපේ තියෙන ෆ්ලෝරල් වලේ වර්ණ පරිමාණය බලලා ඒකත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් මොන වර්ණකයේ තේද තියෙන්නේ කියලා. අර මන්සල් වර්ණ සටහන වගේම තමයි. හරිද? ආවිලතාවයත් ඒ විදිහමයි. ආවිලතාවය ගන්නේ සෙචි තැටියේ යවනවා. සෙරිසටිය ගිල්ලනවා. ගිල්ලනකොට යම් අවස්ථාවකදී නොපෙනී යන්න පටන් ගන්න සීමාවේ උස ගණනය කරන උස තියනවා එතන මීටර් කීයද කියලා. ඊට පස්සේ ළඟට ගන්නකොට උඩට ගන්නකොට පේන සීමාව තියෙනවා. ඒ පේන සීමාවේ උස ගණනය කරනවා. ඒ දෙක එකතු කරලා දෙකින් බෙදනවා. ඒක තමයි ආවිලතාවය විදිහට ගන්නෙ. පැහැදිලිනේ කතන්දරනේ? නැත්නම් මීට අමතරව ආවිලතා මානය තියෙනවා. ඔයාලට ඒ තරම් ලොකුවට ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. හරිනේ? එහෙනම් මේ ටික තමයි ළමයි ජලය ආශ්‍රිතව පරීක්ෂණ ටික. හරිනේ? හරි. එහෙනම් ඊළඟ